හලෝ ආයුබෝ වේවා කියලා ඉතින් ඔබ සියලු දෙනා අදත් මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ සතියකට විතර පස්සේ අද ලොතරැය පිළිබඳව චුට්ටක් ගොඩක් වටින වීඩියෝවක් ඔයාලට ගෙනාවා. ඉතින් හැමෝම ඉල්ලපු ලොතරැයක් පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක සෑහෙන සාර්ථක ක්‍රමයක්. ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා අවසානයේ තෙක් රැඳී සිටින්න කියලා. ඉතින් මගේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න සහ මගේ WhatsApp channel එකට අනිවාර්යයෙන්ම join වෙන්න. මොකද මම ඔයාලට වැදගත් වෙන වීඩියෝස් සහ ගොඩක් දේවල් ඒකට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි අද වැඩි කතා නොකර අපේ වීඩියෝ එකට යමු. ඉතින් අද මම කතා කරන්නේ මේ ගොඩක් කට්ටිය ඉල්ලපු සුබ දවසක් ලොතරැයි පත ගැන තමයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සුබ දවසක් ලොතරැයි පතේ next winning prize විදිහට මට මතක විදිහට ලක්ෂ 10ක් වගේ මුදලක් තමයි මට මතක විදිහට තිබ්බේ. මෙතනින් ඒක බලාගන්නත් විදිහක් නැහැ වෙන ලොතරැයි පත්වල නම්. හැබැයි දාලා තිබ්බා ඉස්සරහට බලමු මෝ ගිහිල්ලා next winning prize එක කීයද කියලා. ආමිතින් next winning prize එකට ලක්ෂ 5ක මුදලක් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. සහ මේකේ තව ගොඩක් chances තියෙනවා. මම මේවා ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපි මේක ගැන කතා කරමු. මේ වීඩියෝ එකේ බලාගන්න පුළුවන් ඉන්නේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මෙන්න මේ සුබ දවසක් ලොතරැයි පතේ මෙන්න මේ අංක ටික සහ මෙන්න මේ ලග්න ටික තෝරගන්න විදිහ. ඉතින් මම ඉස්සලාම ලග්න ගැන කතා කරලා ඉන්නවා. ඉස්සරහට මේ සතිය දෙක තුන ඇතුළත ගොඩක් වෙලාට මෙන්න මේ කටක කියන ලග්නය අපිට වැඩි වශයෙන් බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ කටක කියන වැඩි ලග්නය. ඉතින් අපිට සමහරට ඉදිරි දවස් දෙක තුන ඇතුළත මෙන්න මේ කටක කියන ලග්නය අපිට මේ සුබ දවසක් ලොතරැයි පත ඔස්සේ ජයග්‍රාහී ලග්නය විදිහට අපිට බලා ගන්න පුළුවන් වේවි. හරිද? කටක. ඉතින් ලග්නය වශයෙන් මෙන්න මේ කටක ලග්නේ බලා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. සහ මෙන්න මේ මේෂ ලග්නය, මේෂ කියන ලග්නයත් අපිට ඉදිරි දවස් දෙක තුන ඇතුළත ගොඩක් වශයෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට බලන්න පුළුවන් මෙතන මේෂ කියන ලග්නේ දවස් දෙකක් එක ලින්කට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට වැඩි වශයෙන් මේ කටක සහ මෙන්න මේ මේෂ කියන ලග්නේ ගන්න උත්සාහ කරන්න. ඉතින් අපි බලමු මෙන්න මේ පළවෙනි අංකය ගැන තෝරගන්න කොහොමද කියලා. ඉතින් මේ පළවෙනි අංකය අපිට වැඩි වශයෙන්ම ගොඩක්ම වශයෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ මේ 1 3 3 17 21 4 මේ ගොඩක් වෙලාවට අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ 20ට අඩු ගොඩක් වැඩිම වශයෙන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 10ට අඩු අංක වශයෙන් තමයි ජයග්‍රාහී අංක විදිහට බලා ගන්න හම්බෙන්නේ පළවෙනි අංකය වශයෙන්. හරිද? මේ සුබ දවසක් ලොතරැයි පතේ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට උත්සාහ කරන්න 20ට අඩු ලොතරැයි පත් 20ට අඩු පළමු අංකයක් සහිත සුබ දවසක් ලොතරැයි පත් වලදී ගන්න ගොඩක් වෙලාවට ඉතින් 10ට අඩු ගන්න උත්සාහ කරොත් හොඳයි. මොකද වැඩි වශයෙන්ම 10ට අඩු අංක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ගොඩක් සුව කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් 20ට අඩු වශයෙන් හෝ 10ට අඩු වශයෙන් වැඩිම උත්සාහ කරන්න මේ පළවෙනි අංකය මෙලදී ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ අවසාන අංක දෙක අපි කතා කරමු දැන්. ඉතින් මේ අවසාන අංකයට වැඩි වශයෙන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ 40 ගණන් වල අංක. හරිද? මෙන්න මේ 40 කියන අංක 40 54 අංක තමයි වැඩි වශයෙන්ම අපිට මේ සුබ දවසක් ලොතරැයි පතේ අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ 41 41 42 මේ 40 තමයි ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මම කෝකටත් වැඩි හොඳට කියලා ඔයාලට මම මේ අවසාන අංකේ තෝරගන්න විදිහ මෙන්න මෙහෙම කතා කරන්න. හරිද? ඔයාලට පුළුවන් මෙන්න මේ කලින් දවසේ අදපු ලොතරැයි පතේ දෙවෙනි අංකයට වඩා වැඩි විශාල අංකයක් සහිත ලොතරැයි පතක් මිලදී ගන්න මෙන්න මේ අවසාන අංකය වශයෙන් හරියට ඔයාලට බලන්න පුළුවන් මේ කලින් දවසේ අදපු ලොතරැයි පතේ දෙවෙනි අංකය වශයෙන් වෙලා තියෙන්නේ 26. ඒ වුණාට පස්සේ දවසේ ඊට කලින් ඊට පහුවදා තියෙන ලොතරැයි පතේ වෙලා තියෙන්නේ ඊට වැඩි අංකයක්. ඉතින් මේක ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ මේක හැම වෙලේම අපිට බලන්න පුළුවන් 22 40 27 45 25 44 29 36 6 49 10 23 මේ ගොඩක් වෙලාවට අපිට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒක නොවෙච්ච අවස්ථා නැතිම තරම් තමයි ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන එකක් බලන්න පුළුවන් වෙනවා. ඒනට 21 19 වුණාට ගොඩක් වෙලාවට දෙන්නේ මේ දෙවෙනි සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් තමයි මේ අවසාන ඉලක්කම වශයෙන් වෙලා තියෙන්නේ පෙර දවසේ අදපු ලොතරැයි පතේ දෙවෙනි අංකයට වඩා. සහ ඊට පස්සේ මෙන්න මේ 53 සහ මෙන්න මේ දෙවෙනි අංකය වශයෙන් අපිට ගොඩක් වෙලාවට අර මම කලින් කියපු ක්‍රමයම බාර ගන්න පුළුවන්. කලින් දවසේ දෙවෙනි අංකය වඩා වැඩි විශාල අංකයක් ගොඩක් වෙලාවට ගන්න උත්සාහ කරන්න. මොකද ඊට වඩා වැඩි විශාල අංකයක් තමයි ඊට පහුවදා 3 සහ 4 මෙන්න මේ අවසාන ඉලක්කම් දෙක වශයෙන් අපිට බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ
ඊට කලින් දවසේ හදපු දෙවෙනි අංකයට වඩා විශාල සංඛ්‍යාවක් තමයි මෙන්න මේ අවසාන ඉලක්කම වශයෙන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒක අපිට හැම වෙලේම වගේ ඔප්පු කරන්න පුළුවන් මේ 27 32 45 25 37 44 29 30 36 මේ ඒක අපිට ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් මේ 22 මෙතන චුට්ටක් එක එහෙම වෙලා තියෙන උනට ගොඩක් සාර්ථකයි. මෙන්න මේ මම කියපු ක්‍රමයේ සමහරට මේ 26 26ම වෙලා තියෙනවා. ඉතින් මේ 23 28 51 මේක අපිට ගොඩක් සාර්ථක ක්‍රමයක් විදිහට මෙන්න මේක ක්‍රමය තෝරගන්න පුළුවන්. ඉතින් මේ සුබරසක් උතරේ පදින් දී ගද්දි මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා ගොඩක් උත්සාහ කරලා බලන්න. ඉතින් මම මේ රටා පිළිබඳ සමහර වෙලාවට කලින් වීඩියෝස් වලත් දාලා තියෙන ඉතින් ඔයාලට කලින් වීඩියෝස් උත් ගිහලා බලන්න පුළුවන්. මේකට රටාව තේරුම් නැත්නම් ඉතින් මම සමහර වෙලාවට කලින් වීඩියෝස් වලත් මේක චුට්ටක් සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම වැඩි ඔයාලගේ වීඩියෝ එකේ රඳවාගෙන තියාගන්න කැමති නැහැ. එහෙනම් මම අදට වීඩියෝ ඉවර කරනවා. ඉතින් ඔයාලට තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න සහ මගේ WhatsApp group එකට join වෙලා ඉන්න WhatsApp channel එකට අනිවාර්යයෙන්ම මොකද මම ඒකට වැදගත් වෙන ගොඩක් වීඩියෝස් සහ ගොඩක් කරුණු වලට දාන්න බලාපොරොත්තු වෙනවා. සහ ඉස්සරහට ගොඩක් හොඳ වීඩියෝස් වලට කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අද මගේ වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.